අපේ ඉස්කෝලේට ඉස්සරහිටම තමයි පන්සල. ඉතින් අපි කුරුම්බා හැම බොන්න යන්නේ පන්සල් අත්තට ගිහලා කුරුම්බා කඩාගෙන බොනවා කොල්ල කට්ටිය. දීලේ වෙලා ඔහොම එනකොට මේ පන්සලේ බල්ලා හිටියා. ඒ බල්ලා කවදාවත් ගැට ගහන එක්කෙනෙක් නෙමෙයි. කොල්ලේ කොහොම හරි ගාන්ටාරේ කුළුණු දැක්කා. කුළුණේ දැන් ගාන්ටාරේ එල්ලලා තියෙනවනේ ලණුව. මේක ලණුව අරගෙන ගැට ගැහුවා බල්ලාගේ ඇඟේ. ගැට ගහලා දැන් අපි ඉස්කෝලේට ගියා. ගියාට පස්සේ ටිකක් කරලා යනකොට බල්ලා හෙට මෙහෙට දුවනවා. දැන් ගාන්ටාරේ වදිනවා සැරෙන් සැරේ. ඊට පස්සේ දැන් කාලපාල මිනිස්සු උපාසක අම්මලා කොරගගා දුවනවා. මේ අයියෝ හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ අසනීප වෙලා හිටියේ මොකෝ දන්නේ කිය අඬ දුවනවා. එහෙමදිවට අපේ ප්‍රින්සිපල් වේවැලත් අරගෙන පන්සලට දිව්වනේ. ඊට පස්සේ කාලසමත් උස්ස මේ අපි දන්නේ මේ ඒ කියන්නේ ආවෙලාවේ ගාන්ටාරේ ගහන්නේ පන්සලට මොකක් හරි කරදරයක් වුණාමලු එහෙම ගාන්ටාරේ ගහන්නේ. අපි ඕක දැනගෙන හිටියේ නෑනේ.